ගෙඩිය. ගාන ටයිම් එක ලිටි වැස්සනේ. දැන් මම මේ බත් ටික දෙන්න යන්නේ. ඇත්ත? මොනවද? ටැග්. කලිසමුගේ ටී-ෂර්ට් එක. ඔයාට ඔය සරංගුට හරියන්නේ නැහැ. කොල්ලෙක් වුණාම ලස්සනට අඳින්න ඕනේ. මාත් ආසයි ලස්සනට අඳින්න. ඒත් එහෙම කරන්න බෑනේ. සුතිනෝ නායි වෙන් තියෙන්නේ. රංජි මුදලාට දුන්නේ කියලා. ආයි. තාත්තා දන්නවා මම ඔයාට මේව ගත්ත කියලා. තාත්තා කිව්වා ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. මේ මටත් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. නිදාසේ. මේ වගේ තැනක නෙමෙයි. තනියම. මේක 12 මට මෙච්චර ඉල්ලුමක් තියෙක හිතුවේ නෑ. මේක ඉල්ලම් පොලක් නේ. අන්න හරි. හොඳ මැණික් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මෙහි හැමෝම හදන්නේ තමන්ගේ අතට වාසි කැටේ ගන්න. මං කැමති නෑ කාගත් ඔඩොක් උඩට එන්න. එහෙමද ලොක්කා හිතාගෙන ඉන්නේ? මේ ඔහොම හිතාගෙන ඉඳපු ගොඩක් අය අපේ පැත්තට නම්මගෙන තියනවා හරිද? මං කැමති නෑ කාගත් යටට ජීවත් වෙන්න. මන්නම් ආසයි වාගේ අතට ජීවත් වෙන්න. මොකද කියන්නේ? පිස්ස මේ වෙලාවේ කියන්නේ මොකද කියන්නේ? මොන හොදයක්ද මේ? මොකද කියන්නේ කියනකො? මොකද බම් මේ මලවදේ? නෝනා මේ වෙලාවෙ ඉන්නේ බත් කඩේ කොල්ලත් එක්කද? උඹට මොකටද මොඩෝ ඒවා? මාල් ටික විකොල්ලි ඉවර නම් ගෙදර ඵලයක්. නෑ නෝනා. සුද්ධියාව ඔය පැත්තට. ඉසුරුවගේ වන්දියෙන්. අර කොල්ලත් එක්ක කතා කර ඉන්නවා නම් ඉක්මනට මාරු වෙන්න. මලකෙලියයි. මේ සුද්ධිය ඇවිල්ලා මේ පැත්තට. මං හිතන්නේ අපි ගන්න සැපේ තියද කොහෙද? අපි පස්සේ කතා කරමු. සුදිනෝනේ මම අමතක කළා මොකක් හරි දාලා ගිහලා නේ. පපඩම් බෑග් එක. පපඩම? පපඩම් බෑග් එක. පපඩම ආවද කියලා බලන්න තමයි මාත් එතනට ආවේ. ස්කූටිය මේ පැත්තටනේ ආවේ. කවුද? මාළු කෑල්ල. පස්සෙන් ආවෙ හිම නෑනේ. අනේ නෑ. මොනවද ඔය?
ඇඳුම්. ඇඳු කොහෙන්ද මේවා? කියනවා කොහෙන්ද මේවා? රංජි මුදලාලි දුන්නේ. රංජි මුදලාලි බොරු කියන්න එපා. රංජි මුදලාලි මොකක්ද තියෙන ඕමනා උඹලට ඇඳුම් ගන්න දෙන්න? නෑ නෝනේ රංජි මුදලාලි තමයි දුන්නේ. ලස්සන අඳින්න ඕනේ කියලා කිව්වා. ඔන්න ඕක දීලා ඔන්න ඔහෙට ගියා. බලා ගන්නම්කෝ. දැන් ඔය ගමන ගිහින් අරෙන්කෝ.